අද අපේ ඉන්න එක බඩ තදික. ඉස්සර අපිව ගණන් ගත්තේ නෑ එව්. මේ ඇවිල්ලා දැන් බුරු සද්ද දාලා බුරු බොම් එකේ ඉන්නවා. අද අපේ කොල්ලයි උපන්දිනේ. ආතල්ලා දෙන්න කියලා වෙලේ මඩේ උපන්නේ කියලා හැදුවේ. ජීවිතේ උපන්දින කේක් එක බලන්න. දන්නවද? ඔව් ඔව්. ඒක ජීවිතේ පළවෙනි කේක් එක. බලන්න දන්නේ? එන්නෝ කියන්නේ වචනේ ආවනම් නැග්ගා. මේ පොල් වලක් තියෙනවා. පොල් වල පුකේ වුණා තමයි මම බියර එකක් බීලා. ඇත්ත මේ නේ. මානි බෝතල් පත්ත කරගෙන පත්තරවා. ඔන්න ඉතින් අපේ ගෙදර ආවාද බෝතල් පත්‍ර මල්ලි කෙනෙක්. මට ඉතින් ගෙනාව විතරයි ඈ. ශ්‍රේෂ්ඨ තේ උගුරයි ඕන කඩේ ලින්ඩ අකුරු කෑල්ලයි. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ. වීඩියෝ එකට සෙට් කරමු. තේනවා කට්ටිය. ඔක්කොම පේන විදිහේ අයිස් මෙතෙන්ට එන්න. අයිස් කරනවා කරුවල වැඩි. එන්න නම් මාව වටනවා කවන්නේ. කපන්න ගියද කිය? ගිනවා හැරෙන් ගන්නවා. මේක පතු ගන්න. පොඩ්ඩ ඉන්නෝ එන්නෝ කට්ටිය සෙට් වෙනවා ළඟට නදී. ළඟට එන්න. ඉතින් ළඟට. ඕකේද? අර ඕකේද? නවේ මේක වතු ගන්න ගන්න කියලා කියන්නේ. happy birthday ඒක වතු වෙන්නේ. happy birthday to you happy birthday ඉතින් තුනම ගහලා. happy birthday තුන්වෙනි අවුරුද්ද. දැනයිද කිය? උඩයි. ඉස්සර කරේ. අපේ ගලවන්නේ ඉතින්. ඇයි අපේ ගලවන්නේ? අපේ දුන්නේ. අම්මෝ. කවන්න ජය ගානේ අප්පුඩිය දෙන්න යන්නේ. ඉතින් තමයි. ඒක අයින් කරන්න තවද කිය. ඒක අයින් කරන්න ඒක අයින් කරන්න ඔය ඉස්සිනේ එක. ඒක තනකද නෑනේ. නෑ නෑ අයෝ. අනේ පරමන්තිය මේක වැඩුනේ යා. හරි මේ පටන් ගන්නට. වැඩි දෙන්න ඕන දෙන්න ඕන. අනස් සතුටකින් ඕන. හරි. ආදරේ හතරම ජීවත් වෙන ලස්සනට කෑ ආවිසත් අරගෙන ඒක වරේ ජයයා. යන්තු හොඳේ කොහොමද කවන්න නැත්නම් අම්මා කටේ උම්මා. වල කා happy birthday මාර සතුටක් තියෙන්නේ අපිට. අපේ කොල්ලේ අය කිව්වා ඇතිවා. කේක් එක අතේ පුවයි නං. කොල්ලට දුන්නා. කවවා ආයෙත් හැබ්බත් ආයෙත්. ඕ අයිවා. නේද කට්ටිය තේක තිබෙනවා. ජීවිතේ උපන්දින කේක් එක බලන්න. දන්නවද? ඔව් ඔව්. ඒක ජීවිතේ පළවෙනි කේක් එක. හොඳයි ඒක ගෙනාපු එක එහෙනම් ඒ අපේ කොල්ලෝද ටික ලස්සනයි වැඩි නේද? සුබ සන්ධ්‍යාවක් හිතෝති ලෝකවාසී සියලු දෙනාගේම අවසර. ආතල් එක ගණ්ඩයි දැන් හදන්නේ ආ. රිදෙන ආතල්යක් දෙන්න හදන්නේ ආ. අද අපේ ඉන්න එක බඩ තදික. ඉස්සර අපිව ගණන් ගත්තේ නෑ එව්. මේ ඇවිල්ලා දැන් බුරු සද්ද දාලා බුරු බොම් එකේ ඉන්නවා. අද අපේ කොල්ලයි උපන්දිනේ. ආතල්ලා දෙන්න කියලා වෙලේ මඩේ උපන්නේ කියලා හැදුවේ. එහෙම කරන්නේ නැහැ. අපිට වඩා වැඩිමල්නේ. සෑහෙන වැඩිමල්. අපිත් එක්ක ඉන්නවා ඉතින් ජොලියේ. අද සෙට් එකේ කේක් එක කපලා ආතල්ලගේ මේ කෝපියක් හදන්න කෝපියක් හදන්න තියෙන්නේ. තාම වේලෙන්න ඕන පෑසර් එක දාලා තියෙන පෑසර් එක දාලා තියෙන්නේ. වේලෙන් පෑසර් එක. කෝපි ටික දාන්න. ඊට පස්සේ දැන් සෑහෙන වෙයිලා තියෙන මේක. ඔව්. දැන් තව ටිකයි පාට අලියෙන් තියෙන්නේ. ඔව්. ඒ වුණාට පස්සේ කෝපි එක කුඩු කරලා අපි හදාන්න බොනවා දැන් තේ එක. මැජික් බුලට් එකක් තියෙනවා. 10500ට ගෙනාවු එකක් තියෙනවා.
පුටුවේ පොඩි හිලක් තියෙන චුට්ටක් අමාරු ඉඳ ගන්න. එතකොට මැජික් බුලට් එක ගැන හිතාගත්තා ඒකනේ. කුවලංකාරය අද කේක් එක අපා. කේක් එක ඔයාලට ෆොටෝ එකකින් දැකගත්ත හැකි ඊට වඩා නම් බෑ පෙන්නන්න. අද අපි බොන්නේ නැහැ කොල්ලව නිමඩු පාඩුව ගෙදර යවනවා සතුටි. අද අම්මත් කතා කරා තාත්තත් කතා කරා අද වැඳලා ආතල් එක ගන්න දවස අද තමයි යා. ඇයි බං ඕකෙන් සමාව ගත්තොත් බං මාස 6ක් යනකම් ෆ්‍රී කෙලින්ම ඊට ඉසෙත් ඉතාලිම ගියා වගේ තමයි යා. යට තට්ටුවක් තියෙන්නේ. ඔව්. අන්න ඒකේ තියෙන. ඔය යන් තේ කුඩුයි කරන්. ගෙවුවා ලේසි. බුද් දෙක තමයි ඉස්සරහට වෙවුනේ. ඔන්න ඔතනින් නැමෙන්. අතුල් යන්නකෝ. දැක්කනේ. කියන්නේ සෙස්ටා. අපි සෙස්ටා තමයි බොන්නේ ඉතින් මේ හරි පොඩි ෆේමස් එකක් තියෙනවා සෙස්ටා වලට. පුදුම ඉල්ලුවක් තියෙන ගෑනු කට්ටිය අඬාගෙන යන්නේ ආ. ගන්න මේව. ඉතිරාට මේ පළවෙනි කේක් එක. ඔව් තපස් දැන් අවුරුදු කීයද ඉතින්? 34 35 ගුවා. අවුරුදු 34ම කේක් එක කපලා නැහැ. අපි කරා වලිද්දි අර වෙඩින් එක වෙඩින් කේක් කේක් එක. දැන් නම් අතට බය. නන්දකින්නරාවි මම ආයන්නේ. පුරුද්දක් දුන්නු මොකක්? වීඩියෝ කරමින් නෑ නෑ එන්න. උඹනේ කැමරාව පැත්තට තියාගෙන ඔව් මේක ඉඳගන්න. දෙන්න සේනල් අම්මට සිරි ඩාලි. මොකද ඒ අයිටම් එක උඹව තමයි පෙන්වන්න ඕන චරිතේ ඔන්න බලාගන්න චරිතයක් ඉන්නා මේක යා. එතන ඉඳ ගන්න. මාමා කරේ මේ වරෙල්ලා බං ඉඳන් බා. නේද? කිලෝග්‍රෑම් 300 බරපතල කොල්ලේ පයින් මෙහෙට. තේන්න තියා ගන්න. එහා පැත්ත. මේකත් එහා පැත්තට තියා. මෙතන තමයි. තමල දෙන්න. සේනට. සේනට මේක හරියන්නේ නැත්නම් මේක හරියන්නේ. සේනට මේක හරියන්නේ නැත්නම් පත්ත කෙල්ල තියෙනවා. මේක ඉඳ ගනි. අත තියා. සුදු. බයිලා දාගන්න. කේක් කන්න මේ කේක් තියෙනවා කන්. ඒ මල් දෙක තියන්න. happy birthday මල් දෙක තියන්න කියන්නේ පොඩි උන් දෙන්න. තියමල් දාපන්. අය කිව්වා තියන් කාපන් ගන්න. මං ගන්න තියන්න. වන්න තේවි තේවුණ. කනවනේ කියන්නේ. තේ බොන්න පුළුවන් මූණ බලා ගන්න බා ඔය මයි කැප් එක වගේනේ. තේරිය බලන්න. මේක මේ තමයි. ගැප් කොහෙද මේ ගැප් කොහෙද මේකේ දැන් තියන්න ඕන පස්. යන්නත් වෙනවා ඒක අම්මා වෙන කයකින් 300 කාලේ දාන්න. 550 බියර් බෝතල්ද? අම්මර 550 බියර් බෝතලයකට සල්ලි බෝතල් තියෙනවා. 550 මං ගාව දෙකට චිට් තියෙනවා. දෙකක් දාගෙන. ඈ දෙකට චිට් තියෙනවා. දෙන්න දෙක හරි. මල ගත්තද? දෙන්න චිට් එක දෙන්න. චිට් නෑ අරුව දෙකක් තියෙනවා මම දෙකක් මං කියන්නේ හැපි බර්ත්ඩේ ඔයාලා චිට් නෑ මොකක්ද චිට් නෑ ඈ? ක්‍රියාමයි වතුර කරා. මංගාව චිද්දයක් තියෙනවා. අර මෙතන තියෙනවා? සල්ලිකාර නැද්ද? බස් එකේද? මා සල්ලිකාර ටට්ටේද තාරකයි. සම්බිකිය කරන්න. මොකද උඹ මොකද මොකද ඒ කාලේ නේද කඩන්නේ? තේවලේ කරනවා. මේක මොකද සම්බෙන්නේ ඕන සුකුණේ කරේ නගින්න. ඇයි කෙක්ක? අය සියන මගේ කරේ නගිනවා. කෝ ගහ පෙන්නන්නකො ආ සියන ඉස්සලා කියන්නේ. ඇයි බං අපි බීස් කය නගිනවා කියලා ආසාක ඕනේ මේ. හරේ නගලා කඩමු. බීස් කය නගිනවා. නාගන්න නගලා කන්නු උඹලා චිට් දාලා මට බීරක් ගේන්න නෑ චිට්යි බීර් මදලකු අනේ හරි ලෝඩේ දැම්මේ නැද්ද? මම මේ නාම දැන් වල්ලම වාඩි වට්ටනවා ඈ වට්ටනවා අර වල චිට් දීලා මට බීරක් ගේන්න ආ. මම මුළු තැම්ලි වල්ලම කල්ලා බහිනවා මාත් ඒක කිව්වද නෑ නම අට්ටු අලම් බෑ. නගින්න දෙන්නේ ගේන්නවා කියන්නේ වචනේ ආවනම් නැග්ගා මේ පොල් වලක් තියෙනවා. පොල් වල සුකේ මට තවන්නේ මම බීරක් බීර තාලක් දෙන්නේ ඔව්. දැන් දෙකක් ඕකේ ඉතුරු තුනක් තිබ්බා. හ්ම් එකක් දුන්නා. දැන් දෙකක් ඕකේ තියෙනවා. ඔලියද? ඒ කියන්නේ 200ක් තියෙනවා එතන. ඔව්. ඕක දීපුවම බෝතල් දෙකට අඩු කරන්න නැතුව ගත්ත හැකි 200. 200ක් දෙනවා බෝතල් දෙකකට උගු බෝතල් දෙකක් දීපුවා ඕකත් එක 200ක්. ඒ වදා මෙන්නේ. ඒ කියන්නේ 200ක් බෝරු ගියා සංජානක කරයිලා අර කරයිනවා බෝතල් බෑ මල්ල. හරි දායනනේ බියර් හතරක් මේ බෙන් කියලා දාන්න කියලා ඕක ගත්තා නේ. බියර් බඩියක් ගෙනවා.
බීර් 4ක් ගල ගන්නවා. ඒ චුට්ටෙන් ගද්දි මේ ගෙදර අර ඇතුලේ තියෙනවා. යනි ගල් බෝතල් දෙකක් ගන්නවා. ගල් ගන්න. අපි ගල් බොන්නේ ගල් බෝතල් ගන්නවා. නෑ ගල් බෝතල් ගන්නවා. කියපන්. ඊය ගේන පුළුවන් කියලා බලපන්. ඒක උසුපිනේ. අර ඇතුලේ තී නැතු ගියාව. කියන්නේ පස් කරලා. ඒක බුණා. ඔය ලිපදී පොයින්ට් දානවා දරකයක් ගාලේ ඒක වට පිටාවෙන් හොයලා. ඈ බසුද්දෝ හොල්ලෙන් ගොඩක් බලාගෙන. බලපන් හොඳට බලපන්. මේ කේතලේ රොත් තියෙනවා. ටැප් එකේ අමේ අර ඔය ඒක තියෙනවා ඔකටම ටිකක් ගන්න. පොඩ්ඩක් නැති කියලා බලපන්. ටැප් එක ගොඩක් හරියොත් මන් දිනනවා හිමීට අල්ලගන්න. ඊය ගන්නද මහද? 4යි 8යි ඔව් 12යි ඒක හරියන්නේ නැහැ. මේ කොහොම හරියන්නේ නැහැ. නෙමෙයි කොස් හරියන්නේ නැහැ. ඒක වෙලිච්ච තියෙනවා. 16ට 50,000 බර. ඈ 50000ක් දුන්නු. 50000ක් කියන්නේ එල්ල පස්සර 100යි 300. 16 හරිය. අර ඒක ආයෙ නැති කරනවා. ඉන්නනේ. පිබින කොහොමද? මට ඉතින් ගෙනාව විතරයි ඈ. බඩේ එළියෙත් ඇවිල්ලා ඉවරයි. බඩේ තිබ්බා විතරයි උන්නේ. මේ නිනනවා දාපන්. මේ අන්න අර තියපන්. මේ මං එම්ටි දා ඊයේ නේද? මොකද්ද? නෑ නෑ මොකද? මොකද්ද ඊයේ මොකද්ද? දාලා දාන්න. අතන පුතෝ ඇන්ටර් නෑ. ඇත්ත මේ නේ. මානි බෝතල් පත්‍ර කඩේ නේද? පත්තරවා. ඔන්න ඉතින් අපේ ගෙදර ආවාද බෝතල් පත්‍ර මල්ලි කෙනෙක්. මේ උරේ අරන් යනවා බෑ ගාලා ඉන්න බා. 100ක් තියාගන්න 50යි දෙන්න බා. 100ක් තියාගන්නවනේ ඉතින් ඔකට. 50නේ දෙන්නේ වුණාට. ඒ වුණාට මේ බලක් බිලන් නැද්ද කියන එක ඇතුලේ. ඔය ටික සේරම ගිනි පෙට්ටියක් අරගෙන ඉරාවට බෑ. මතක් කරගෙන පිටියක්. වේදනාව වෙනයි. මේ වේදනාව ඊට වැඩි බා. යමු. උඹ ගනි මම බයික් එක ගන්න. හරි. දැන් උඹ විසකෝ. සල්ලි නෑ. මට බීට් බාඩ් දෙයක් කරන් දෙන්න මේක දෙන්න. ඒකත් ෆෝන් එකේ පස්සේ තියෙන එක වගේ දෙන්න හදන්නේ. මොකද අරක දෙන්න යන්නේ ආයේ. අයියෝ මං අතින් දුන්නේ අප්පා. දෙන්නේ නෑ. අඩ මේ හරි යන්කෝ වරක. බුදු අම්මේ මොකද්ද දැන් විනාඩි 5 දෙන්න මේක චාර්ජ් කරගන්න. මට හිතා ගන්න බෑ මොකද්ද කරන්න මේ කියලා. වාරෙන් ටක් කරන්නේ. ප්ලෑන් එක වෙනස් වුණානේ. දැන් ආයෙ කල්පනා කරන්න වෙනවා. ඒ මොකද ප්ලෑන් එක? භාගයක් ගේනවද කියන්නේ? ගල් නම් බොන්න බෑ. කල් භාගයක් කියලා මෙතන ඉන්නවා. ඔව් තේරෙන්නේ නෑ. අඩේ ෂෝ එකට ගින අරසන්න අඩුවේ තු බයි කියෝ බෝර තියන්නේ. අකුරු ගාල අඩි පොර මුල හරි කරන්නේ ඉතින් කතාව දිනවා. චෙත්ත පොත. ඉතින් විදිහයි වෙනවනේ. සුබුනේ. මට මේ චාර ගෙනා වැරදි රොසන්න ඊයේ බියර් කඩේ චාරක නම් වෙන්න අරන් ඔහොම තිය. ඔය ඒක තව එකක් ගන්න. ආදුම් බරක් එන්නේ. වායකට මොන්නවා බර්ත්ඩේ පාටි එක සෑමදී බෝතල් කුල රංගනේ. නතු සී කිට්ටු. අන්න එකේ නී බන් ට්‍රැක්ටර් එකේ චද ගෙනියන අත් දෙකේ.
ඔය බෝල් සද්ද දැනෙන්නේ. එහෙම බෑ සංගීත කියන එක. ඇයි බං අර ඔය ගානේ තියෙන්නේ බං ඔය මං ගහපුවා. එහෙම කියනවා මේ ඉඳන් ආවා ඔය තබ්ලාව ගහලා පෙන්නන්න. ගාව පාක සංගීත බාන ගාව ඔපෙරා ගීමන කැලේ ඉරි හදවත පෙරේතු අම්මින මවසන බුද්ධං සරණං ගච්ඡාමි. එහෙම ගහන්න අමාරුයි. අපිට බෑ ඒ සෝන් ගන්නත් බෑ. ඔව් එහෙම ලස්සන ගැව්වේ කැල්ල. Bar. Rampe kalung. අකුරුණන් ලින්ට තමයි අකුරුණන් ලින්ට තමයි අකුරුණන් ලින්ට තමයි ලින්ට රසයි ඇත්තටම රසයි අකුරු කෑල්ල සීරියස් කතා දෙකකට අකුරු කෑල්ලක් ලින්ට ලින්ට තමයි පැහැදිලිව බලන්න හොයා ගන්න පුළුවන් අමතක වෙන්නේ පැණි අකුරු ලින්ඩා නිෂ්පාදන පැණි අකුරු රසයි යාන අරන් මට පොරි යන්න ඕනා එතික අරගෙන මට ඉන්න උනා අම්මව සිහි වුණත් නිතරම කණ්ඩ උනා කාප්පු
අන්නේ ස්තුතියි. අවසන් වර මේක. ඒක. අපි මේ උදා උඹත් පො මාත් පො සෙස්ටා තේ ඇඩ් එක දානවා අයියා. හරිද? සෙස්ටා ශ්‍රේෂ්ඨ. පොඩ්ඩක් කාට චුට්ටක් නිකන් ඉන්න වෙලාවට ආතල් එකට බොන්න බියර් එකක් බීලා සෙස්ටා තේ උගුරයි ලින්ඩ හකුරු කෑල්ලයි මුන්දලමේ මුන්දලමෙන් දෙන්නේ රසයි හකුරු පැණි හකුරු මේ ගා මේ සෙස්ටා තේ එකට බොන්න නම් පැණි හකුරු කෑල්ලක් එක්ක මේ විඩාව නිවන්න එකම ඖෂධය ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ගෙදර යන් ගෙදර යන්නේ ආද? පෙරලි ඒලාත්ම ගෙවල් වලට යන්න ඕන. 12ට 5යි වෙලාව ඈ. හරි මම යන්න. ආයෙ ගෙදර යන් කියලා ආයෙ ගන්නවා එක. එහෙනම් ගයිස් අදට ගියා ආයෙ අපි. ආයෙ ළඟදිම එකක් අරන් එනවා සුපිරියක් කෑ මේ වගේ නැද්ද? සුපිරියක් අරන් එනවා ආයෙ ළඟ. ජය වේවා. බර්ත්ඩේ සෙලිබ්‍රේට් කුංජියට වැඩේ කරේ හැබැයි සුපිරියට උනා. හරිද? හිතුවේ නෑ. කිසිම ප්ලෑන් නැති මුන්නේ අපි අවසාන මොහොතේ MT ටික එක්කව කරලා තමයි වැඩේ ගැහුවේ MT එක කරලා තමයි ගැව්වේ. රසල්ලා දුක හිතුවා. ඉතුරු කරලා තිබුණා අපි ඈ MT වලින්. නැද්ද? MT වලින් ඉතුරු කරලා තිබ්බේ. අද දවසේ ජීවත් වෙන්න. හරි එහෙනම් අපි ගියා ඈ. ඔක්කොන්ටම කිව්වා. සූස්තිකාරයොත් එක්ක රැඳිලා ඉන්න ඈ. සුපිරිපන් මෙව්වා සුපිරිපන් හරිද මේක තමයි අපේ උන්ගේ ජීවිතේ. නැද්ද? එකෙන්ම ඈ. ජය වේවා.